හයි හැමෝටම කාටුන් බට්ට වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ ආදර්ශමත් කතාවක් ලොකු පොඩි ඔයාලා වෙනුවෙන්. එහෙනම් අපි බලමු කතාව. වනාන්තරයක ගිරා පවුලක් ජීවත් වුණා. දිනක් මව්පියන් කෑම සොයන්න ගිය වෙලාවක ආපු තරුණ සුලි කුණාටුවකින් මේ පැටවුන් දෙදෙනා වෙන්නුණා. පෝසත් ගිරවා පුෂ්පක තාපස අසපෝක මල් ගොඩක් උඩට වැටුණා. තාපසවරු ඔහුව රක බලාගත් අතර ඔහු සාදරයෙන් පිළිගනිමු වාඩි වෙන්න මැනි කාරුණික වචන ඉගෙන ගත්තා. අනෙක් ගිරවා සත්තිකුම්බ හොළුන්ගේ ගුහාවක ආයුධ ගොඩක් උඩට වැටුණා. හොළුන් සමග හැදී වැඩනු ඔහු මරපල්ලා උතුරගනිල්ලා වැනි තරුණු නපුරු වචන ඉගෙන ගත්තා. කාලයක් ගෙවුණා. තිනක් දඩේ මේ ගොස් අතරමංගු රජෙක් සත්තිකුම්බ සිටි ගස යට විවේක ගැනීමට වාඩි වුණා. ගිරවා වහා කෑගසුවා. වරල්ලා මෙන්න ආභරණදාගත් එකෙක්. මුව මරලා ඔක්කොම ගනිල්ලා. පිය වූ රජතුමා එතනින් පලා ගොස් තාපස අසපුව තිබූ දෙසට ආවා. එහිදී පුෂ්පක ගිරවා ඔහුව දුටුවා. එන්න රජතුමනි, ඔබට මහන්සි පාටයි. මේ ගල් ආසනයෙන් වාඩි වී වතුර ටිකක් බී පළතුරු ටිකක් කන්න. මේ ගිරවුන් දෙදෙනාගේ වෙනස ගැන පුදුම වූ රජුට ආපසු පැමිණි තාපසවරුන් කාරණේ පැහැදිලි කළා. රජතුමනි, ඒ ගිරවුන් දෙදෙනාම එක කුසේ උපන් සහෝදරයන්. නමුත් පුෂ්පක හැදුනේ යහපත් අය අතර. සත්‍යකුම්භ හැදුනේ නපුරු අය අතර. ඔවුන්ගේ හැසිරීම තීරණය වුණේ ඔවුන් ආශ්‍රය කළ අය අනුවයි. යහපත් ආශ්‍රය මිනිසෙකු යහපත් කරන බවත්, නරක ආශ්‍රය මිනිසෙකු නරක කරන බවත් රජතුමා එදා තේරුම් ගත්තා. ඉතින් පුංචි යාළුවනේ, මේ කතාවෙන් අපිට ගන්න තියෙන ලොකුම ආදර්ශය තමයි අපි ආශ්‍රය කරන අය වගේම තමයි අපිත් හැඩගැහෙන්නේ කියන එක. හොඳ අය ඇසුරු කළොත් අපි නොදැනුවත්වම අපිත් හොඳ වෙනවා. නරක අය ඇසුරු කළොත් අපිත් නරක වෙනවා. පුෂ්පක ගිරවා වගේ කාරුණික හොඳ ගතිගුණ තියෙන අයට හැමෝම ආදරේ. බලන්න, රජතුමා පවා ඒ ගිරවාට පැහැදිලා රටේම ගිරවුන්ව රකින්න අණ කළා. ඒ නිසා අපිත් නිතරම බුද්ධිමත්ව හිතලා හොඳ යාළුවන්වම ආශ්‍රය කරමු. හොඳ දේවල්ම ඉගෙන ගමු. එතකොට ඔයාලටත් හැමෝගෙම ආදරය දිනා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ, ඒ ලස්සන ආදර්ශ කතාවත් එක්ක අදට අපි සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.